හෙලෝ චෙස් ෆෑන්ස්. මේ පසල් එකට අදාළව පීස් ප්ලේස්මන්ට් එකට වයිට්ට තමා ටර්න් එක තියෙන්නේ වයිට්ට ඩ්‍රෝ කරන්න තමා තියෙන්නේ. ඉතින් පසල් 2 එකේ වගේම මේකෙත් අපි ඩ්‍රෝ වෙන ක්‍රම තුනක් හම්බ වෙනවා. එකක් තමයි ඩෙඩ් පොසිෂන් එකක් හදාගන්න එක. මේකේ හැටියට නම් වයිට් කිං විදිහට අපි පෝන්න කපා ගන්න එකම කරන්න ඕන. දෙවෙනි විදිය තමයි ස්ටේල්මේට් පොසිෂන් එකක් හදාගන්න එක. තුන්වෙනි විදිය තමයි චෙස් පොසිෂන් රිපීට් කළ ඩ්‍රෝ එකක් ගන්න විදිය. කොහොමත් වයිට් චෙක් වෙලා තියෙන හින්දා වයිට්ට තමයි ටර්න් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් චෙක් එකකින් බේරෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඒ චෙක් කරන ඉත්තාව කපන එක. දෙවෙනි ක්‍රමය තමයි වෙන තැනකට අදින එක. තුන්වෙනි ක්‍රමය තමයි කවර් කරන එක. ඉතින් මේ ක්‍රම තුනෙන් පෝන් කෙනෙක් චෙක් කරාම අපිට කවර් කරන්න බැරි හින්දා එක්ක අපි පෝන්න කපන්න ඕන නැත්තම් වෙන තැනකට අදින්න ඕන. මේ වෙලාවේ බ්ලැක් කිං පෝන ප්‍රොටෙක්ට් කරගෙන ඉන්න හින්දා අපිට සිද්ධ වෙනවා වෙන තැනකට අදී. ඉතින් මේ වගේ තැන් තුනක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු මේකෙන් මොකද්ද හොඳම මූව් එක කියලා. බ්ලැක් ඔය පෝන්ව රුක් කෙනෙක් හරි ක්වීන් කෙනෙක් හරි විදිහට ප්‍රොමෝට් කරොත් බ්ලැක් දිනන. ඉතින් මේ බ්ලැක්ට දිනන්න නම් G1, G2, G3 කියන කොටු තුන දිහාම බලන් ඉන්න පුළුවන් කොටුවකට බ්ලැක් කිං යන්න ඕන. ඒ වගේ කොටු තියෙන්නේ F2 කියන කොටුවයි H2 කියන කොටුව. අපි H3 වලට ඇද්දොත් බ්ලැක්ට මේ F2 කියන කොටුව නිකම්ම හම්බෙනවා. ඒ කියන්නේ H3 කියන්නේ හොඳ මූව් එකක් නෙවෙයි. අපි G1 වලට ඇද්දොත් අපිට හම්බෙන්නේ පසල් 2 එකේ වගේ පොසිෂන් එක. හැබැයි මේ වෙලාවේ ටර්න් එක තියෙන්නේ බ්ලැක්ට. මේ වගේ පොසිෂන් එකක බ්ලැක්ට ටර්න් එක තිබ්බොත් බ්ලැක් දිනනවා. මෙන්න මේ විදිහට තමයි බ්ලැක් දිනුම අරගන්න. ඒ කියන්නේ අපි G1 අදින එකත් හොඳ මූව් එකක් නෙමෙයි. ඒ කියන්නේ අපිට තියෙන හොඳම මූව් එක තමයි H1 වලට අදින එක. මේ වෙලාවේ බ්ලැක් කිං F2 වලට ඇවිල්ලා පෝන ප්‍රොමෝට් කරන්න හිතුවොත් එහෙම මේක ස්ටේල්මේට් එකකින් ඩ්‍රෝ එක. ඒකට ප්‍රධානම හේතුවක් තමයි එහා පැත්තේ වයිට් කින්ට පේලියක් නැති. මේ වගේ නයිට් පෝන් කෙනෙක් හිටියොත් ඔය විදිහට අපිට ඩ්‍රෝ එක ස්ටේල්මේට් එකකින් ගන්න පුළුවන්. හරි. නිකන් හරි බ්ලැක් පෝන් නැද්දොත් එහෙම එතකොට වයිට්ට පුළුවන් මේ විදිහට පෝන ලොක් කරලා ආයි පාරක් ස්ටේල්මේට් එකක් හදාගන්න. මොකද නිකන් හරි වයිට් පෝන දුන්නොත් ඒකට ඩ්‍රෝ එකක්. ඒ හින්දා බ්ලැක්ට සිද්ධ වෙනවා මේ පෝන ප්‍රොටෙක්ට් කරන්න. හැබැයි මේකත් ස්ටේල්මේට් එකකින් ඩ්‍රෝ එකක් වෙනවා. ඉතින් H1 වලට ඇද්දාට පස්සේ කිං F2 වලට ඇදලවත් පෝන G2 වලට ඇදලවත් වැඩක් නැහැ. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ මූව්ස් ටික. ඉතින් මේ මූව්ස් වලට රිප්ලයි එක ඕගලන්ට හිතා ගන්න පුළුවන් කියලා මම හිතනවා ඕගලන්ට පසල් 2 එකකින් හම්බෙච්ච දැනුම. ඉතින් ওই විදිහට තමයි H2 වල ඉන්න වයිට් කිං ගේම් එක ඩ්‍රෝ කරන්නේ. දැන් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන. ඔය වයිට් කිංම F1 වල හිටියනම් ඩ්‍රෝ එකක්ද G1 වල හිටියනම් ඒ ගේම් එක ඩ්‍රෝ එකක්ද කියලා.